ඔයාලට මතකද සුවසැලේ නැවක් හිරුණා. ඔව් මේ කතා කරන්නේ 2021 මාර්තු 23 එවගිවින් කියන ජපන් සමාගමකට අයිති නැව ගැන. ලෝකේ කාර්යබහුලම මුහුදු වෙල මාර්ගයක හිර වෙච්ච ඒ නැව ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මීටර් 400ක් දිග මේ නැව මේ සුවසැලේ හිර වෙන වෙලාවේ කන්ටේනර්ස් ටැංකි 18000ක් විතර පටවගෙන හිටියා. ඒ වගේම මේ නැවේ ගමන් මාර්ගය උනේ මැලේසියාවේ ඉඳලා නෙදර්ලන්තයටයි. මේ නැවේ යනතුරත් එක්ක සම්පූර්ණයෙන්ම બ્લોක් වෙච්ච මේ පාර හින්දා මුළු ලෝකෙම 10%ක් විතර ගනුදෙනු වන වෙළඳ භාණ්ඩ ප්‍රවාහනය අවහිර වුණා. මේ අතර ඔයිල්, ආහාර පාන, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වගේම විදුලි උපකරණ දුණා. මේ අනතුරෙන් පස්සේ විශාල නැව් 400ක් විතර බ්ලොක් වෙච්ච වෙලාවේ සමහර නැව් අප්‍රිකාව හරහා යුරෝපයට යන්න පිටත් වුණා. හැබැයි මේ ගමන කිලෝමීටර් 1000 ගාණක් දුරයි මේ සුවස් පාරට වඩා. දවස් කීපයක් ඇතුළත ලෝක ආර්ථිකයට ඇමරිකන් ඩොලර් බිලියන 10ක විතර පාඩුවක් වෙන වෙලාවේ දවස් 6ක් එක දිගට ක්‍රේන් බෝට්ටු එක්ක මිනිස්සු දිවාරය නඹලා වැඩ කරලා මාර්තු 29 හවස මේ නැව යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වුණා වගේම මේ නැව් මාර්ගයේ නැව් ගමනට සුදුසු විදියට මෙයාලා මේක ෆික්ස් කරා. මේ එක නැවකින්ද මුළු ලෝකෙම වන්දි ගෙවුවා වගේම ලෝකේ ප්‍රධාන මුහුදු ප්‍රවාහන මාර්ගයක් වෙච්ච සුවසැලේ වටිනාකමත් මුළු ලෝකෙටම දැක ගන්න පුළුවන් වුණා. ඉතින් මේ වගේ අනතුරක් එක දිගට මාස ගාණක් තිබුණොත් මොනතරම් ආර්ථික පාඩුවක් වේද කියලා ඔයාලට හිතෙනවා නම් ඒ හිතන දේ පහලින් කමෙන්ට් කරලා යන්න.